ඊළඟට අපි ද්විපද ප්‍රමේය ගානට ගියොත් එහෙම ද්විපද ප්‍රමේය කෙටි ප්‍රශ්නයක් ඒකත්. එතකොට මේ කෙටි ප්‍රශ්නෙට ගියොත් එහෙම මේක අපිට හම්බ වෙනවා මෙහෙම එකක්. එතකොට අපිට මේක අපි දැනගන්න ඕන ප්‍රධාන වශයෙන් අපි හිතමු මෙහෙම පද දෙකක ප්‍රසාරණය. ද්විපද ප්‍රමේය කියලා කියන්නේ මේ පද දෙකක ප්‍රසාරණය, පද දෙකක් සහිත ප්‍රකාශනයක n වෙනි බලයේ ප්‍රසාරණය. එතකොට මෙන්න මෙහෙම අපි ගත්තොත් එහෙම ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ මේ වගේ එකක ප්‍රසාරණයේ පද n ධන එකක් තියෙනවා. ඇත්තනේ. නිකන් හිතන්න මෙන්න මෙයා a ධන b ගේ වර්ගය මොකද වෙන්නේ? a වර්ගයේ ධන දෙකක් ab ධන b වර්ගය. එතකොට ප්‍රසාරණයේ මේ දෙවෙනි බලය. එතකොට ප්‍රසාරණයේ පද 3ක් තියෙනවා. හරිද? ප්‍රසාරණයේ පද 3ක් තියෙනවා. ඊළඟට මෙයාගේ අපි tr ධන 1 වෙනි පදය tr ධන 1 වෙනි පදය අපි ලියන්න පුළුවන් ncr a ගේ n ඍණ r b ගේ r කියලා. ඒතර මෙන්න මේක මතක තියාගන්න ඕනේ. ද්විපද ප්‍රමේය සම්බන්ධයෙන්. ඕක මතක තියාගන්න ඕනේ. එතකොට ncr අංකණය කොහොමද ලියවෙන්නේ? ncr අංකණය ලියන්නේ ක්‍රමාරෝපිත n එදීම ක්‍රමාරෝපිත r ක්‍රමාරෝපිත n ඍණ r. ඕකනේ. හරි. මේකනේ ක්‍රමාරෝපිත අංකණය තියෙන්නේ. එතකොට මේක අපිට කියලා බලන්න x වර්ගය දන්න k බෙදීම x ගේ 11 වෙනි බලයෙහි ද්විපද ප්‍රසාරණ x 7 සංගුණය හා මෙන්න මෙයාගේ ඍණ 7 සංගුණයේ සමාන බව දී ඇත. හරි. අපි ඉස්සෙල්ලාම දාගමු මෙයා x වර්ගය ධන k බෙදීම x එයාගේ 11 වෙනි බලය. හරි. එයාගේ 11 වෙනි බලය. මෙයාගේ tr ධන 1 වෙනි පදේ ලියන්න පුළුවන් සාධාරණ පදය ncr මෙයාගේ n ඍණ r x වර්ගයෙහි n ඍණ r වතාවක් k බෙදීම x ගේ r කිය. මෙයා චුට්ටක් සුළු කරගමු. ncr හරි. මෙයා මොකද වෙන්නේ? x වල 2n ඍණ 2r වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන k ගේ r x ගේ r වෙනවා. හරි. මේ දෙන්න බලමු මේ. මේ දෙන්න සුළු කරන්න පුළුවන් ncr x වල 2n ඍණ. එතකොට මෙතෙන්ට මෙතන r මෙයා r උඩට ගියාට පස්සේ 2n ඍණ 3ir වතාවක් k ගේ r වෙනවා. k ගේ r වෙනවා. හරිද? එතකොට ඔන්නෝක ලියන්න පුළුවන්. ඊළඟට අපිට ඉන්නවා x ඍණ එකයට x වර්ගයෙහි 11 වෙනි එක. x ඍණ එකයට x මෙන්න මෙයාගේ 11. හරි. මෙන්න මෙයාගේ 11. එතකොට මට මෙයාගේ tr ධන එක ලියන්න පුළුවන් ncr n කියලා කියන්නේ 11 නේ. හරිද? එකොළහයි CR. හරි. එතන 11යි CR. x අනිත් එක මෙන්න මේක මතක තියාගන්න. මේ a ධන b කියලානේ තියෙන්නේ. හරිද? a ධන b විදිහට තිබ්බොත්නේ ඕක NCR ඔහම ලියවෙන්නේ. හරි. මෙයාගේ ඉන්නේ මැද්දේ ඍණක්නේ. ඒතර ඒක නිසා අපිට මෙහෙම ලියන්න පුළුවන්. x ගේ 11 ඍණ r. හරි. මේක තව ලියන්න පුළුවන් මෙහෙම. එතකොට මේක අවසානටම සුළු කරාට පස්සේ 11යි CR x ගේ n කියලා කියන්නේ. ඒ කියන්නේ 22 ඍණ 3ir k ගේ r. එතකොට මෙයා 11 ඍණ r වතාවක් ඍණ 1යට x වර්ගයෙහි r වෙනවා. මෙයාවත් චුට්ටක් සුළු කරමු. 11යි CR x ගේ 11 ඍණ r ඍණ 1 r ඍණ 1 එකත් එක්ක සෙට් කරමු. හරිද? එකත් එක්ක සෙට් කරමු. ඍණ 1 r x ගේ එතකොට 2යි r. ඊට අපි ලියන්න පුළුවන් 11යි CR x ගේ n ඍණ 3යි r. 3යි n කියලා කියන්නේ 11. හරි. 11 ඍණ 3යි r වතාවක් ඍණ 1 r. අපිට කියන්නේ අපිට ගානේ කියනවා මෙයාගේ
x 7යි මෙයාගේ x ඍණ 7ේ සංගුණක සමාන කියලා. හරි. මෙයාගේ x 7 වෙන්න නම් r කීයක් වෙන්න ඕනේද? මෙන්න මෙයාගේ. x ගේ සංගුණකය 7ක් වෙන්න නම් මෙන්න මෙයා මේ x 7 වෙනි බලය වෙන්න නම් හරිද? x 7 වෙනි බලය වෙන්න නම් මෙයා මොකද වෙන්නේ? එතකොට 22 ඍණ 3ir සමානයි 7ක් වෙන්න ඕනේ. මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දැම්මොත් මොකද වෙන්නේ? 22 න් 7ක් ගියාට පස්සේ කීයද? 15යිනේ. 15 සමානයි 3ir. මොකද වෙන්නේ? r සමානයි 5ක් කියලා එනවා. r සමානයි 5යි කියලා කියන්නේ මේ බලන්න. 11c5 k ගේ 5 වෙනවා. මෙන්න මේක තමයි සංගුණකය. එතකොට මෙතන ගත්තොත් එහෙම ඍණ 7. ඍණ 7ක් වෙන්න 11 ඍණ 3ir සමානයි ඍණ 7ක් වෙන්න ඕන. මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දාන්න. එතකොට මෙයා 18ක් වෙනවා. 3ir r සමාන කීයද? r සමානයි 6ක් වෙනවා. අපිට හොයන්න කියලා කියන්නේ k ගේ අගයක් නේ. k සමාන 1 බව පෙන්වන්න කියලා තියෙන්නේ. එතකොට අපිට එනවා r සමානයි 6යි නම් මෙයාගේ සංගුණකය වෙන්නේ 11c6 එකේ 6 වෙනි ඍණ එකේ 6 වෙනි බලය. එතකොට ඍණ එකේ තියෙන ඉරට්ට බලයක් කියලා කියන්නේ. එතකොට එයා ධන වෙලා යනවා. හරි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙයා සමාන වෙන්න ඕනේ මේ මෙයාට 11c5 වතාවක් k ගේ 5 වෙනි බලයට. k ගේ k ගේ 5 වෙනි බලය. හරි. මෙයා ක්‍රමාරෝපිත අංකන ලියමු. ක්‍රමාරෝපිත 11. ක්‍රමාරෝපිත 11 බෙදීම ක්‍රමාරෝපිත 6 වතාවක් ක්‍රමාරෝපිත 5. ඊට පස්සේ මෙයා ක්‍රමාරෝපිත 11 ක්‍රමාරෝපිත 6 වතාවක් ක්‍රමාරෝපිත 5. ඇයි? අපි දන්නවනේ මේ ක්‍රමාරෝපිත අංකනේ ලියන්නේ කොහොමද? NCR කියලා කියන්නේ ක්‍රමාරෝපිත n ක්‍රමාරෝපිත r වතාවක් ක්‍රමාරෝපිත n දිනාරනේ. එතකොට මෙයා ලියද්දි ක්‍රමාරෝපිත n කියලා කියන්නේ 11 හරි. මෙයා 6 5. එයි r කියලා කියන්නේ 5 r කියලා කියන්නේ 6යි දෙන්නගේ අන්තරය 5යි. එතකොට මෙතන r කියලා කියන්නේ 5යි දෙන්නගේ අන්තරය 6යි. වතාවක් k ගේ 5 වෙනි බලය. මේ ටිකට කැපෙනවා 1 සමානයි k ගේ 5 වෙනි බලය. දැන් k සමානයි 1යි කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන්. හරිද? එතකොට ද්විපද ප්‍රමේය ගානත් ඔය වගේ කියන්නේ ලඝු සංකීර්ණ ගානක් නෙමෙයි අපිට ඔය විදිහට හදාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි ඕකෙම තව ගානකට ගියොත් එහෙම හරි. මෙන්න තියෙනවා තව මේ ගාන බලමු. එතකොට අපිට එනවා අපිට කියන්නේ එකයට මූල 3 දන එකයට මූල x ගේ 10 වෙනි බලය. මෙයාගේ ඍණ 3 හි සංගුණකය ඍණ 2 හි සංගුණකය මෙන් දෙගුණයක් 3 ගුණයක් බව පෙන්වන්න කියලා කියනවා. හරි. අපි ඉස්සෙල්ලා මෙයාට ද්විපද ප්‍රමේය tr ධන 1 වන පදේ ලියාගමු. එතකොට මෙයාගේ tr ධන 1 වන පදේ ලියන්න පුළුවන් n කියලා කියන්නේ 10යිනේ. 10යි cr එකයට මූල 3 එකයට මූල 3 10 ඍණ r වතාවක් එකයට මූල x ගේ r. හරිද? x ඍණ 3 හි සංගුණකය ඍණ 3 හි සංගුණකය කියලා කියන්නේ ඍණ 3ක් වෙන්න නම් මෙයා මොකද්ද වෙන්න ඕනේ බලමු. මෙයා භාග්‍ය බලයනේ. එතකොට මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් 10යි cr මේකත් උනන ලියව හැකියි. 3 ඍණ භාග්‍ය බලයේ වතාවක් 10 ඍණ r. මේක x ගේ ඍණ භාග්‍ය බලයේ වතාවක් මෙයාගේ එළියෙන් r වන බලය. එතකොට මෙයා ඍණ 3ක් වෙන්න ඍණ භාගයයි r කියන එක ඍණ 3ක් වෙන්න ඕනේ. කියන්නේ මෙයාට මෙයා කැපිලකින් r සමානයි 6ක් වෙන්න ඕනේ. r 6ක් කියලා කියන්නේ 10යි c6 වතාවක් 3 ඍණ භාග්‍ය බලය වතාවක් මෙතන 6 වැටුනොත් එහෙම 10න් 6ක් ගියාම 4යි. දෙවරක් 1යි දෙවරක් 2යි. එතකොට 3 ඍණ දෙවෙනි බලය. එතකොට 10යි c6 බෙදීම 3 වර්ගය වෙනවා. හරි. ඊළඟට ඍණ 2 හි සංගුණකනේ. ඍණ 2 වෙන්න නම් මොකද වෙන්නේ? මෙන්න මේ ඍණ භාගයයි r කියන එක නා ඍණ 2ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ r සමානයි 4ක් වෙන්න ඕනේ.
R 4ක් වුණාම මොකද වෙන්නේ 10යි C 4 වතාවක් 3 ඍණ භාගයේ බලය වතාවක් 10න් 4ක් ගියාම 6යි. එතකොට දෙවරක් 1යි දෙවරක් 3යි 10යි C 4 බෙදීම 3 තුන්වෙනි බලය. හරි. බලමු. මෙයාගේ සංගුණක වෙන්නේ ක්‍රමාරෝපිත 10 ක්‍රමාරෝපිත 6 වතාවක් ක්‍රමාරෝපිත 4 වතාවක් 1යට 3 වර්ගය. මෙතන 6ක් කැපෙනවා 6ක් කැපුණාම 5 වරක් 6ක් කැපුණාම මෙතන ඉන්නේ 7 වරක් 8 වරක් 9 වරක් 10. ක්‍රමාරෝපිත 4 කියලා කියන්නේ 1 වරක් 2 වරක් 3 වරක් 4 වතාවක් 1යට 3 වර්ගය. මෙතන 4 වරක් 2 8යි මෙයා කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 3යි කියලා. එතකොට 210 බෙදීම 9. මෙයා බලන්න. මෙයා ක්‍රමාරෝපිත 10යි ක්‍රමාරෝපිත 4යි ක්‍රමාරෝපිත 6යි වතාවක් 1යට 3 තුන්වෙනි බලය. හරි. මෙතනින්ම බලලා උනා ලියන්න අපල මොකද 10යි C 6යි 10යි C 4යි දෙක සමාන වෙන නිසා. එතකොට මෙයා සුළු වෙලා මොකද වෙන්නේ? මෙයා ඉන්නේ 210ක් කියලා මෙයා 3 තුන්වෙනි බලය කියලා කියන්නේ 27යි. එතකොට අපි කියන්න ඕනේ මේ ඉන්නේ හරිද? මෙයාගේ සංගුණකය මෙන් මෙයාගේ සංගුණකේ 3 ගුණයක් කියලා. ඒ කියන්නේ x ඍණ දෙකෙහි සංගුණකය වගේ මෙයා 3 ගුණයක් කියලා. හරිනේ. x ඍණ දෙකෙහි සංගුණකය කියන්නේ මෙයා. මෙයාව මං 3ෙන් වැඩි කරාම මේ බලන්න. 9යි මේ උත්තරේ න. හරි. 3 ගුණයක් කියලා. එතකොට අපිට එතනින් පෙන්නන්න පුළුවන්. හරි. හරි. එතකොට ද්විපද ප්‍රමේය ඔයගේ අපිට හදාගෙන යන්න පුළුවන්. අපිට ප්‍රධාන මේකේ වැදගත්ම දේ තමයි tr ධන එක්වන පදය ලියා ගන්න හරියට. හරිද? tr ධන එක්වන පදය ලියා ගන්න එක. එතකොට අපිට ලියන්න පුළුවන් tr ධන එක්වන පදය කියන්නේ ncr a ගේ ඍණ r b ගේ r. හරි. එතකොට තව ඔකට අදාළව මොඩල් ප්‍රශ්න කීපයකට වීඩියෝ ටිකක් අපි අප්ලෝඩ් කරනවා. ඒතර ඒකත් බලන්න. මේකේ මේ විවරණෙත් බලා ගන්න. ওই විදිහටම ආයි පාස් පේපර්ස් ටිකත් මේකෙත් බලලි ඉවරලා ඒ ප්‍රශ්නෙත් සාමාන්‍යයෙන් අපිට මොකද කරන්න පුළුවන් ප්‍රශ්නයක්. එහෙම ලොකුට අමාරු වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රැක්ටිස් කරලා යන්න පුළුවන්. හරි.